ලස්සන දවසක් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න අද මම පෙන්වන්න යන්නේ කංකුම් වලින් හදාගත්ත බිත්තර ඔම්ලට් එකක් ගැන. ඉතින් මේක අද රෑ කෑමට මම හදාගත්ත මගේ ඔම්ලට් එක. ඉතින් මම මේක පෙන්වන්නේ ඕගොල්ලන්ටත් පුංචි අදහසක් ගන්න. ඉතින් මේ හැමදේම මම වවාගත්ත දේවල්. ඉතින් මම මේවා එකතු කරලා තමයි මේ ඔම්ලට් එක අද රෑට මම හදාගන්නේ. ඉතින් අපි බලමු මේ කොහොමද හරියට හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ කංකුම් හොඳට හොදලා කපා ගත්තා. ඉතින් මම ඒකට තක්කාලි, මිරිස්, ලුණු මේ හැමදේම එකතු කරලා ටික වෙලාවක් ලිපේ ටෙම්පරාදු වෙන්න තිබ්බා. වැඩි තැම්බෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම ඒකට බිත්තර දෙකක් කඩලා හොඳට ඒකට ලුණු ගම්මිරිස් එකතු කරලා ඒකත් හොඳට ගහලා මේ කංකුම් මිශ්‍රණයට එකතු කරනවා. ඉතින් එකතු කරලා ඉවර වෙලා මේක චුට්ට වෙලාවක් වහලා තියන්න ඕනේ. වැඩි වෙලාවක් නෙමෙයි. ඉතින් බිත්තරයක් ඉක්මනින්ම හැදෙනවනේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඔම්ලට් එක. ඉතින් මම මේක දෙකට නමලා තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි අද මගේ කෑම එක. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. මේක හරිම රසයි. ඒ වගේම පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න.